ඒ නමේ නැතුව අයිලන්ඩ් ෆෙස්ට් වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයා කිසිම දුර්වලතාවයක් හදාගන්න නැතුව ඔය ඉන්න විදියටම හිටියොත් එහෙම ඒත් නැන්දි ගෑවිලාම යන්නත් පුළුවන්. හැබැයි මේකේ තියෙන මැත්ස් තියෙනවානේ. මේ තියෙන මැත්ස් එක A level වලදී ෆිසික්ස් වලට සහ කෙමිස්ට්‍රි වලට යම් ආකාරයක බලපෑමක් කරන්න පුළුවන්. O level ප්‍රතිඵලය සහ A level ප්‍රතිඵලය අතර සම්බන්ධය. මේක ගැන අපි ගිය අවුරුදු වලදී පොඩ්ඩක් හොඳට විමර්ශනය කරලා බැලුවා. O level ප්‍රතිඵලය A level ප්‍රතිඵලය සම්බන්ධ වෙන්නේ කොහොමද? අපිට ඕනේ තරම් හම්බුණා O level A9 දාලා A level maths for science stream එකේ A3 දාන ළමයි. එතකොට අපිට ඕන තරම් හම්බුණා A level O level A9 දාලා A level science stream එකේ maths stream එකේ F3 දාන ළමයි. ඊට පස්සේ අපිට හම්බුණා O level A යම් සංඛ්‍යාවක් B සහ C සහ ඉඳලා හිටලා S ඔය කියන හැම එකෙන්ම තියෙන ළමයි A level science stream එකේ A3 දාලා. ඒ වගේම අපිට මේ හැම එකෙන්ම තියෙන ළමයි අපිට A level F3 දාලත් හම්බුණා. මේ කියන නිරීක්ෂණ මත පදනම් වෙලා නිගමන වලට එනවනම් මොකද්ද කියන්න දෙන්නේ? O level ප්‍රතිඵලය හොඳ වෙලා A level ප්‍රතිඵලය හොඳ වෙන ළමයිනුත් ඉන්නවා. O level ප්‍රතිඵලය නරක වෙලා A level ප්‍රතිඵලය හොඳ වෙන ළමයිනුත් ඉන්නවා. O level ප්‍රතිඵලය හොඳ වෙලා A level ප්‍රතිඵලයනුත් ඉන්නවා. O level ප්‍රතිඵලය නරක වෙලා A level ළමයිනුත් ඉන්නවා. ඒතර ඒ කියන්නේ කිසිම පොදු ආකාරයක රටාවක් නිරීක්ෂණය කරන්න බෑ කියන්නේ සම්බන්ධයක් නැහැ කියන එකනේ. එහෙනම් O level ප්‍රතිඵලයයි A level ප්‍රතිඵලයයි අතර ඒ තරම් ලොකු සම්බන්ධයක් නේ. කියන්නේ ලොකු සම්බන්ධයක් කියන්නේ සම්බන්ධයක්ම නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මෙච්චර කාලයක් කරපු දේවල් වලට තමයි O level ප්‍රතිඵලය අවිල්ලා තියෙන්නේ. A level ප්‍රතිඵලයෙන් මෙතනින් ඉස්සරහට දේවල් වලට. ඒක දෙකක්. යම් කාල සීමාවකදී කරපු දේවල් වල ප්‍රතිඵලය වෙන එකක්, ඊළඟ කාල සීමාවකදී කරපු දේවල් ප්‍රතිඵලය තව එකක්. හැබැයි මම පරම සත්‍ය කිව්වොත්, මම සම්බන්ධයක් නැත්තේම නැහැ කිව්වොත් ඒක වැරදි. පොඩි සම්බන්ධයක් තියෙනවා. තියෙන සම්බන්ධය මෙන්න මෙච්චරයි. O level A9 දාපු ළමයෙක්ට O level A9 නොදාපු ළමයෙක්ට වඩා පොඩි සම්භාවිතාවයක් තියෙනවා මේකට යන්න වැඩිපුර. ඒ සම්භාවිතාවය එන්නේ මෙන්න මෙහෙමයි. O level A9ක් දාපු ළමයෙක් මේ කෙනෙක්ට වඩා A level A3 දාන්න චූටි සම්භාවිතාවයක් තියෙනවා. ඒ සම්භාවිතාවය එන්නේ ඇයි කියලා තේරුම් ගත්තොත් O level A9 දැම්මත් නැතත් ඔයාට මේ වැඩේ හරියට කරගන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණාව. මේ A9 ඇතුලේ හැංගිලා තියෙන maths A එකක් තියෙනවනේ. ඔය maths A එකේදී maths A එක ගන්න ඔයා තේරුම් ගන්න ඕනේ මූලික සංකල්ප කීපයක් තියෙනවනේ. ඔන්න ඔය සංකල්ප අනිත් සබ්ජෙක්ට් 8ම ඔයා වැඩි අමතක කරලා දාන්න. ඉංග්‍රීසි, සිංහල, බුද්ධ ආගම, ඉතිහාසය ඔයා සයන්ස් පවා එච්චර අදාළත්වයක් නැහැ. හැබැයි මේකේ තියෙන maths තියෙනවනේ. මේ තියෙන maths එක A level වලදී ෆිසික්ස් වලට සහ කෙමිස්ට්‍රි වලට යම් ආකාරයක බලපෑමක් කරන්න පුළුවන්. maths කරනවා නම් maths වලට. ඒතකොට ඔයාට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් මං තියෙන හෝ නැති හැමෝටම මේ කියන්න ඕනේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් වැඩි කලබල වෙන්න එපා. මෙන්න මේ මූලික concepts ටික ගොඩ දාගන්නවා. මේ මූලික concepts ටික ගොඩ දාගත්තොත් කිසිම ආයසරයක් ඔයා මේකේ වාසියට එනවා. ඒ කියන්නේ O level A9 ගත්තත් O level A9 නොගත්තත් කොහොමද ඒක අදාළ නැතුව ඔයාට මේ වැඩේ සර්ව සයන්ස් ස්ට්‍රීම් එකේ ඉස්සරහට ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ටික හරියට තේරුම් ගත්තොත් එහෙම. පළවෙනි කාරණාව. වර්ග සමගාමී සමීකරණ වර්ගජ සමීකරණ. සමගාමී සමීකරණ වර්ගජ සමීකරණ. විසඳීම x ධන y සමානයි මෙච්චරයි නම් 2x ධන 5y සමානයි මෙච්චරයි නම් කියලා විසඳන්නේ. හරි. වර්ග සමීකරණ කියන්නේ ax වර්ගය ධන bx ධන c අන්න ඒවා. දෙවෙනි එක ජ්‍යාමිතියේ මූලික ජ්‍යාමිතිය. ඒ කියන්නේ ඔය කෝපා නෙමෙයි. සමරූපී ත්‍රිකෝණ කියලා තියෙන සමකෝණී ත්‍රිකෝණ කියලා තියෙන දේවල් ටිකක්. අර සමකෝණී ත්‍රිකෝණ සම්බන්ධ අනුපාත ක්‍රම එහෙම තියෙන්නේ. අර මේක බෙදීම මේක සමානයි මේක බෙදීම මේක කියලා. අන්න ඒවා. සහ
මූලික ත්‍රිකෝණමිතිය. මේක නම් පන්ති වල A level පන්තිය කරනවා. හරිද? අපිත් කරනවා. මූලික ත්‍රිකෝණමිතිය. කියන්නේ sin cos ගයන් පයිතගරස් පොඩ්ඩක් දාගන්නේ කොහොමද? හරි? පයිතගරස් කතන්දර. වැදගත්ම දේ අනුලෝම සමානුපාතිකත්වය. දැන් කියන්නකො දැන් මෙහෙම පාඩමක් තිබුණේ නැහැ කියලා. ඔව් එහෙම පාඩමක් තිබුණේ නැහැ. හැබැයි අනුලෝම සමානුපාතිකත්වය තමයි ගණිතයේ වැදගත්ම සිද්ධිය. ඒ වලට පාවිච්චි කරද්දී. මොකද්ද? සරල ප්‍රශ්නය එකේ ඉඳන් ඔයාලට උගන්වන්න උත්සාහ කරන මූලික concept එක ගණිතයේ මොකද්ද? අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? ඕක පුළුවන් නම් සුපිරි. කියන්නේ ඕක පුළුවන් නම් ඕක තමයි තිවාර. අච්චරට මෙච්චරයි නම් මෙච්චරට කොච්චරද? ඒ කියන්නේ අඹගෙඩි 5ක මිල රුපියල් 80යි නම් අඹගෙඩි 5ක මිල රුපියල් 80යි නම් අඹගෙඩි 12ක මිල කීයද? ඔන්න ඔය කියන කතන්දරය. ඒතකොට අඹගෙඩි වලින් ඕක කියන්න පුළුවන් වුණාට ඇත්තටම මේ A level physics සහ chemistry හා මේකේ තියෙන ඔයාට සංකීර්ණම කොටස් ඇතුලේ ඇත්තටම මෙන්න මේ thinking pattern එක තමයි තියෙන්නේ. හරිද? අන්න ඒක පුළුවන් වීම. ඒ කියන්නේ අර යම් ප්‍රමාණයකට මෙච්චරයි නම් මේ ප්‍රමාණයට කොච්චරද කියන එක තේරුම් ගැනීම. ඒක එකේ ඉඳන්ම තියෙනවා සිලබස් එකේ. අඹගෙඩියක මිල මේක හොයලා ඒක අඹගෙඩි ගාණෙන් වැඩි කරලා ගන්නවා කියන සංකල්පය බේසික් concept එක. අවසාන කාරණාව තමයි හරි මූලික දර්ශක සහ ලඝු සුළු කිරීම. ලඝු සුළු කිරීම. ඕන් ඔය පොයින්ට්ස් පහ පුළුවන් නම් ඔයාට මැත්ස් වලට ෆේල් වුණත් ප්‍රශ්නයක් නැහැ මෙතන. ඔය පොයින්ට්ස් පහ ඔයාගේ ඔළුවට හරියට ගිහින් තියනවා නම් මැත්ස් ඔයාට A level A9යි නෙමෙයි O level F9යි වුණත් අදාළත් නැහැ. මෙන්න මේ concepts ටික ඔළුවට යන්න දැන් ගිහින් නැත්තම් මම යෝජනා කරනවා O level maths videos ටිකක් බලන්න. දැන් මේවා සමහර දේවල් මම පන්තියේ කියලා දෙනවා. ඒවා O level නෙමෙයි අතර මේක තමයි ඔයාට එක වසරකින් ඉඳන් අද වෙනකන් ඕනේ වෙන එකම ගණිතය. එක වසර 11 වසර තියෙන සමස්ත ගණිතයෙන් මෙන්න මේ ටික. මෙන්න මේ ටික පුළුවන් නම් A level physics සහ chemistry වලට අවශ්‍ය ඕ ඔයාට combined maths bio තේරුම් ගන්න අවශ්‍ය දැනුම හරි. විශේෂයෙන් මත පාටින් කියන එක මෙන්න මේ ටික. දැන් ඔය ටිකේ අවුලක් තියෙනවා නම් ලියා ගන්න. ලියාගෙන මේ ටික දවසෙන් දවස පොඩි පාඩම්නේ O level පාඩම් පැය දෙකේ වීඩියෝස් නේ. පොඩ්ඩක් බලන්න. හරි? ඔයාගේ ගියපු ඔයාගේ ගණිත පන්තිය හරි නැත්නම් ඔය DP education එහෙම මේවා තියෙනවා. චුට්ටක් බලලා තේරුම් ගන්න. මේ ටික පුළුවන් නම් A level වල chemistry හෝ physics හෝ ඒ තියෙන concepts වලට මුකුත් අවුලක් වෙන්නේ නැහැ. O level ප්‍රතිඵල F9ක් තිබ්බත්. සයන්ස් වලට ඉතිහාසයට භූගෝලයට විජයබාහු රජුරෝ විමල ධර්මසූර අදාළ නැහැ. හරි? අදාළ නැහැ. ඒගොල්ලෝ කවුරුවත් හම්බෙන්නේ නැහැ අපිට. මේ ටික පුළුවන් නම් එච්චරයි. දෙවෙනි කාරණා මම කිව්වා A9 තියෙන ළමයට වාසියක් එනවා කියලා. එක වාසියක් තමයි ඒගොල්ලන්ට මේව ගැන යම් අදහසක් තිබීම. ඒතර ඔයාට මේක ගැන හොඳ අදහසක් නැත්තම් හෝ ඔයාට A9 තිබ්බත් ඔයාට මේක පර්ෆෙක්ට් මනුස්සයෙක් වෙන්න ඕන නම් මේ A level කියන කතන්දරය ඇතුළේ මේ කියන මූලික maths concept දැන් බයෝ ළමයින්ට හිතෙන්න පුළුවන් මේ බයෝ නෙමෙයි maths වලට කියන්නේ කියලා. නෑ නෑ මේ බයෝ වලට කියන්නේ. මම මේ කියන්නේ maths බයෝ දෙකටම. ඒ කියන්නේ මේක තමයි අර මිනිස්සෙගේ මූලික අන්ඩර්ස්ටෑන්ඩින් එකෙන් හැදුන ප්‍රධාන ගණිතමය සංකල්ප ටික. ඔය ටික බයෝද mathsද කියලා අදාළත් යන්නේ තේරුම් ගන්න. හරි? දැන් ඔය ආලෝකයේ කිරණ සටහන් එහෙම අදිද්දී ආලෝකයේ පාඩමේ ප්‍රකාශන හිම ගොඩනගද්දි මේ මූලික ත්‍රිකෝණමිතිය පයිතගොරස් සහ ජ්‍යාමිතිය කියන පාර්ට්ස් මාර වැදගත්. හරි? ඊට පස්සේ මේක මුළු සිලබස් එකේ හැම දවසකම හැමදාටම වැදගත්. ඉතින් මේක නේ මෙච්චර කාලෙකුත් මේ අපි මේ මිනුම් උපකරණ කී කතා කර හිටියේ. වට පරිමාණයේ කොටස් 100කට මිලිමීටරයක් යනවා නම් කොටස් 52කට කොච්චරක් යනවද? නේද? ඕක මතනේ මේ සමස්ත මිනුම් උපකරණ මේ අද වෙනකන් අපි ගණන් හැදුවේ.
වට පරිමාණයේ කොටස් 100කට මිලිමීටරයක් ගමන් කරන්නේ නම් වට පරිමාණයේ කොටස් 42ක් කරකවද්දි මිලිමීටර කීයක් යනවද? ඕකනේ concept එක. ඕක. හරිද? දැන් ඒ ළමයා තිබ්බත් කවන්නේ මැත්ස් වලට ඒකක් තිබ්බත් කවන්නේ මේවා ගැන චුට්ටක් වැඩිපුර හිතන්න ගෙදර ගිහිල්ලා. දෙවෙනි පොයින්ට් එක දෙවෙනි වාසිය තමයි O level A9 තියෙන ළමයෙක්ට A level වලට එනකොට හම්බෙන දෙවෙනි වාසිය තමයි ඩිසිප්ලින් එක. O A9 ගන්න ළමයෙක්ට හැමෝටම නෙවෙයි සමහර විට බොහෝ විට පොඩි ඩිසිප්ලින් එකක් තියෙනවා වැඩ ටික කරගෙන යාම සම්බන්ධව. ඒ කියන්නේ දවස ගානේ චුට්ටක් වැඩ කරලා. දැන් ඇත්තටම ඔයාට O level A9 නැත්තම් ඒකෙන් කියවෙනවා දුර්වල කියන්නේ මේ. ඔයා වැඩ කරන්නේ නැහැ කියන එක සරලව. ඔයාට O level A9 නැති මිනිහෙක් මේ කතන්දරේ අහන් ඉන්නවනම් ඒකෙන් කියවෙන්නේ ඔයා දන්නේ නැහැ නෙමෙයි ඔයා වැඩ කරලා නැහැ. ඔයාගෙන්ම අහලා එහෙම A9 නැති ඕනෙම කෙනෙක් ඔයා වැඩ කරලා නැහැ. එච්චරයි. අයි වෙන කියන්න දෙයක් නැහැ. මං කවුරුවත් කියනවාද මම මගේ උත්තරීම කරන 100ට 100 දුන්නා යකෝ A9 නැහැ නේ කියලා. එහෙම උන් ඉන්න දෙයක් නැහැ. වැඩ කරන්නේ නැතුව A9 මිස් වෙච්ච උන් තමයි ඉන්නේ. ඒ කියන්නේ හරියට පිළිවෙලකට වැඩක් කරන්නේ නැතුව A9 මිස් වෙච්ච ඒවා. හරි? එතකොට අර කවදාවත් කවුරුවත් කියන්නේ මම මගේ උපරිම මහන්සිය කැපකිරීම කරා බලන්නකෝ A1යි B7යි S1යි C1යි කියලා. එහෙම කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම A9 නැත්තම් ඔයාගේ ඩිසිප්ලින් ප්‍රශ්නයක් තියෙනවා. මේ පරමසත්‍ය කියන්නේ. ඒතර ඩිසිප්ලින් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ වැඩ කරන එක අඛණ්ඩතාවයක් හදාගන්න නැත්තම් කන්සිස්ටන්ට්ලි වැඩ කරන්නේ නැත්තම් ඔයා. අන්නේ ඩිසිප්ලින් ප්‍රශ්න හදන්න. හරි? ඒ ඩිසිප්ලින් ප්‍රශ්නේ හදන්න. මෙන්න මේක හදුවොත් එහෙම මේ ඩිසිප්ලින් ප්‍රශ්නෙත් හැදුවොත් ඒ කියන්නේ ඔයා පිළිවෙලකට වැඩක් කරන එක. දැන් ඒ ළමයක් ගත්ත ළමෙක් ටිකක් පුරුදු වෙලා තියෙන්නේ අද ගෙදර ගිහින් අද ටික චුට්ටක් කරන්න පොඩ්ඩ මාර පිළිවෙලක් නෑ හරිද? සාමාන්‍ය පිළිවෙලක් තියාගෙන ඉන්නවා. ඒකත් ඔයා හදාගත්තොත් එහෙම සමහර විට ඔයා මම මේ කියන කතන්දරේ ගොඩාක් ફોකස් වෙන්නේ ඒ ළමයි නැති ළමයින්ටනේ. තියෙන ළමයින්ට තව හොඳ වෙන්න මේක පුළුවන්. මේ අන්න ඒ ප්‍රශ්නෙත් හදාගත්තොත් ඒ කියන්නේ ඔයා පිළිවෙලකට වැඩක් කරන එක, දවසකට පොඩි වෙලාවක් වැඩක් කරන එක, පන්තියක එහා පැත්තේ උන් එක කියෝ කියෝ ඉන්නේ නැති එක. ඒවා වෙන වැදගත් දේවල්. හරි. ඉතින් එකපාරක් කරලා කෙලවලා බලන්න යන්නේ කෙලවෙනවා. පන්ති එහා පැත්තේ පිස්සු ගලගල නම් ඉන්නේ පන්ති කට් කර ගන්නවා නම් පිළිවෙලකට යන ඔට්ටල් ලියන්නේ නැත්නම් ඒවා ඉතින් අයි කරලා බලන්න දෙයක් නැහැ. එක සයි එකක් යද්දි පරීක්ෂණ කරලා බලන්න දෙයක් නැහැ නේ තේරෙනවනේ. ඉතින් ඒ වගේ ඒ මූලික විනයක් නැතිවීම. ඒ මූලික විනයයි මේකයි හැදුවොත් 100% මට කිව්වා වගේ වගේ O level result එකයි A level result අතර කිසිම සම්බන්ධයක් නැහැ කියලා. හරි. යම් කෙනෙක්ට O level result එකේ A9ක් නැත්නම් හෝ බලාපොරොත්තු නොවන A level result එකක් තියෙනවා නම් ඒ කෙනෙක්ට මේ ටික කරගන්න පුළුවන් නම් චුට්ටක් බලලා පින්න මේ ටික තේරුම් අරන් මේ ප්‍රධාන ඩිසිප්ලින් එක හදාගන්න පුළුවන් නම් වට අයිලන්ඩ් ෆස්ට් උනත් වෙන්න පුළුවන්. වෙන කිසි දෙයක් නැහැ. හරි. ඒ නිසා O level result එකයි A level result එකයි අතර හොඳ ප්‍රතිඵලයක් තිබ්බත් නැතත් කොහොමත් ලොකු සම්බන්ධයක් නැහැ. තියෙන සම්බන්ධය තියෙන්නේ මෙතනින් විතරයි. මේ ටික තේරුම් ගන්න එච්චරයි. හරි. ඒ නිසා O level A9 අරගෙන අයිලන්ඩ් ෆස්ට් වෙන්නත් පුළුවන්. O level A9 අරගෙන A level ලොවෙත් නැති වෙලා හැඳි ගෑවිලාම යන්නත් පුළුවන්. හරිද? O level A9 අරගෙන A9 නැතුව අයිලන්ඩ් ෆස්ට් වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයා කිසිම දුර්වලතාවයක් හදාගන්න නැතුව ඔය ඉන්න විදියටම හිටියොත් එහෙම ඒත් හැඳි ගෑවිලාම යන්නත් පුළුවන්. ඒ නිසා ඉක්මනින් මේක තේරුම් අරන් හැදෙන්න. හරිද? ඉක්මනින් තේරුම් අරන් හැදෙන්න මම ඕන තරම් channel එකට වීඩියෝස් එක දාලා තිබුණා නැති තුන දාපු අවස්ථා ගැන හිමත් පිටිපස්සට ගියොත් ඔන්නම් බලා ගන්න පුළුවන්. එහෙමත් තියෙනවා. O level A9 අරගෙන ඒ තුන දාලා island rank දාලා ඕන තරම් තියෙනවා. දෙකත්තම තියෙනවා. දෙපැත්තටම තියෙනවා. හරි. හරි.